ඇයි ගොඩක් YouTube channel සාර්ථක වෙන්නේ නැත්තේ? සුබ දවසක් කියලා පිළිගන්නවා ප්‍රීෂාන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනාටම. ගොඩක් YouTube channel සාර්ථක වෙන්නේ නැත්තේ මොකද? ඔයා channel එකක් කරනවා නම් කරන කෙනෙක් නම් ඔයාගේ channel එකක් තාම සාර්ථක වෙලා නැද්ද? ඉතින් මේකට හේතුව තමයි ඔයා විසින්ම සිදු කරනු ලබන වැරදි. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඒක තමයි ඇත්තම කිව්වොත්. මොනවද මේ වැරදි? අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ මේ ගැන කතා කරන එක. ඔයා ඔයාගෙම කියලා channel එකක් පටන් අරගෙන කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද මේ වෙනකොට ඇත්තටම? සමහර විට ඔයාට YouTube channel එකක් පටන් අරන් සාර්ථක වෙන්න ලොකු කාලයක් ගත වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාට එච්චර කාලයක් ගත නොවෙන්නත් පුළුවන් ඇත්තටම. මේක වෙන්නේ ඇත්තටම ඔයා YouTube channel එකක් පටන් අරගන්න ඔයා තෝරගන්න topic එක මත තමයි මේ හැමදේම වෙන්නේ. ඔයා ඇත්තටම දැනගන්න ඕනේ අලුත් කාලෙට, ඒ කියන්නේ මේ යන කාලෙට trending එකට ගැලපෙන topic එකක් තෝරගෙන ඒ topic එකට අදාළ videos නිර්මාණය කරන එක. මේ වෙනකොට topic ගොඩක් තියෙනවා YouTube channel හදන topic ගොඩක් තියෙනවා. ඒ topic අතරින් ඔයා තෝරගන්න ඕනේ ඇත්තටම මේ topic අතරින් මිනිස්සු වැඩිපුරම නරඹන videos මොනවද කියන එක. මේ දේ තෝරගෙන තමයි ඔයා ඒකට අදාළ videos නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. හැබැයි ඔයා නිකන් වීඩියෝ හදලා දාලා නම් වැඩක් වෙන්නේ නැහැ. වීඩියෝ දානකොට හොඳ quality එකකින් වීඩියෝ නිර්මාණය කරලා දාන්න ඕනේ. එතකොට තමයි වීඩියෝ බලන කෙනෙක් වුණත් ඔයා දාන වීඩියෝ එකක් බලන්න හිතෙන මට්ටමට එයාට වීඩියෝ එක යන්නේ. අපි මේව ඇත්තටම channel එකක් කරනකොට දැනගෙන ඉන්න ඕනේ. ඊගාව එක තමයි ඔයා ඔයාගේ channel එකේ ඉන්න audience එකට සහ වීඩියෝ හොයන අයට අදාළ වීඩියෝ එයාලා අපෙන් ඉල්ලන වීඩියෝ අපි හදලා එයාලට දිය යුතුයි. ඔයා එහෙම නොකර ඔයාට හිතෙන වීඩියෝ ඔයා නිකම්ම හදලා දාලා ඒකේ දැම්මට වැඩක් වෙන්නේ නැහැ. අනික එහෙම වීඩියෝ ඔයා දැම්මා කියලා ඒ වීඩියෝ මිනිස්සු අතරට යන්න උත්සාහයක් දරන්නෙත් නැහැ. ඔයා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එකක් තමයි ඔයා මේ දේවල් නොකර ඔයාගේ channel එක නම් ඉක්මනට සාර්ථක කරගන්න බැරි වෙයි. ඒ නිසා ඔයා හරියට හරි දේ කරොත් තමයි ඔයාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. කවදා හරි තුන්වෙනි එක විදියට ගත්තොත් ඔයා හදන වීඩියෝ එකේ ප්‍රධාන මාතෘකාවට ගැලපෙන content එකක් ඔයා වීඩියෝ එක ඇතුලේ නිර්මාණය කළ යුතුමයි. ඔයා හිතනවා ඔයා වීඩියෝ එකක් බලන්න ගන්නවා YouTube එකේ. ඒ වීඩියෝ එකට ඔයා ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. හැබැයි ඔයා ඒ වීඩියෝ එක ප්ලේ කරාට පස්සේ ඔයා අර thumbnail එකේ තිබුණ දේ නැතුව වෙන දෙයක් තිබුණොත් ඔයාටම එපා වෙනව නේද? ඒ වීඩියෝ එක බලන්න සමහර විට ඔයාට ඒ channel එක ආයෙ බලන්න හිතෙන්නේ නැති වෙන්න උනත් පුළුවන්. එතකොට ඔයාටම තේරෙනවා ඇති වීඩියෝ එක YouTube එකට දානකොට thumbnail වල සඳහන් වෙන දේට අදාළ වීඩියෝ එකක් නිර්මාණය විය යුතුයි. ඔයා මේ දේවල් හරියට නොකරුවොත් තමයි YouTube channel එකක් ගොඩක් දුරට අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ. ඒ වගේම තමයි YouTube නීති රීති. මම YouTube නීති රීති ගැන මේ වෙනකොට වීඩියෝ එකක් දාලා තියෙනවා. YouTube නීති රීති ඔයා හරියට අනුගමනය කරලා ඒවා පිළිපැදලා වීඩියෝ හදන්න මතක තියාගන්න. copyright ප්‍රශ්න එන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් සාර්ථක YouTube channel එකක් කරගෙන යන්න. එතකොට සමහරවිට ඔයා හොඳ content කරගෙන යනවා. නමුත් ඔයාට copyright ප්‍රශ්න ඇවිල්ලා ඔයාගේ channel එක ටික කාලෙකින් නැතිලා යන්න උනත් පුළුවන්. ඒ දේවලුත් මග අරගෙන යන්න තමයි ඔයා අනුන්ගේ content නොදා ඔයාගේම content එකක් කරගෙන යන්න try කරන්නත් ඕනේ. තව දෙයක් තමයි ඔයා ඔයාගේම YouTube channel එක දවසින් දවස අධ්‍යයනය කරන්නත් ඕනේ. ඔයා දවසින් දවස YouTube එකට වීඩියෝ දානවා නම් ඔයාගේ channel එක අධ්‍යයනය කරන්න ඕනේ දවසින් දවස. ඔයා දාන වීඩියෝ එකට views කොච්චරක් එනවද? subscribersලා කීයක් මේ වෙනකොට ඇවිත් තියෙනවද? සහ ඔයාගේ වීඩියෝ වැඩිපුරම බලන්නේ මොන වයස් කාණ්ඩවල සිටින අයද?
එතකොට එයාලා ඉන්න රට මොකක්ද සහ එයාලා අපෙන් ඊගාවට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වීඩියෝ එකක්ද? මේ දේවල් ඔයා හොඳට අධ්‍යයනය කරලා ඉන්න ඕනේ ඔයාගේ channel එකට වීඩියෝ එකක් දානකොට. එහෙම නැතුව ඔයා නිකම්ම වීඩියෝ දානවා කියන්නේ කවදාවත් ඔයාගේ channel එක සාර්ථක වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙන්න මේ දේවල් හරියට හොයලා බලලා වීඩියෝ හැදුවේ නැත්තම් තමයි YouTube channel එකක් අසාර්ථක වෙන්න ලොකු හේතුවක් වෙන්නේ. ඉතින් ඔයාටද වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයා ප්‍රේෂාන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා ඉන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් notification එකක් මගින් මගේ වීඩියෝ පළ කිරීම බලන්න.